ඔයාගේ ගෙදරට සිග්නල් අඩුයි නේද? ඔයා ඩයලොග් හච් මොබිටෙල් මේ මොන නෙට්වර්ක් එක පාවිච්චි කරලත් වැඩක් කරගන්න පුළුවන් මට්ටමට සිග්නල් නැහැ නේද? එහෙනම් ඔයාට මේ වීඩියෝ එකේදී ඔය ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ රවුටර් එකට කනෙක්ට් කරන්න පුළුවන් outdoor wifi ඇන්ටනාවක් කොහොමද අපි ගෙදරදීම අඩු වියදමින් හදාගන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්වුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අන්තිමට ඔයාලට මේ ඇන්ටනාව හැදුවාට පස්සේ ඒකේ දෙන රිසල්ට් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මගේ ඒරියා එකට මගේ රවුටර් එකට කොහොමද සිග්නල් ඉම්ප්‍රූව් වුනේ කියලාත් ඔයාලට ස්පීඩ් ටෙස්ට් එකම පෙන්වුම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. හරි, අද අපි හදන්න යන්නේ දැන් ඔයාලට මේ පෙන්වුම් කරලා තියෙන විදිහේ ඩිසයින් එකේ ඇන්ටනාව. ඔයාලට මේක හදන විදිය මේකට අවශ්‍ය වෙන භාණ්ඩ පිළිබඳව පියවරෙන් පියවර සරලව ඉක්මනින් මම ඔයාලට කතා කරගෙන යන්නම්. ඔයාලට අවබෝධ වෙන විදිහට මුලින්ම ඔයාලට මේක හදන්න අවශ්‍ය වෙන භාණ්ඩ මොනවාද කියන එක ගැන මම ඔයාලට කියලා එන්නම්. ඔයාලට මේකෙදි ඇලුමිනියම් තහඩුවක් අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන්. ඇලුමිනියම් තහඩුව ඔයාලා දන්නවා සාමාන්‍ය ඝනකමකින් යුත් ඇලුමිනියම් තහඩුව ඕනෑම හાર્ඩ්වෙයාර් එකක ලබා ගන්න තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතෙන්දී ඇලුමිනියම් තහඩුව වෙනුවට කොපර් ෂීට් එකක් භාවිතා කරන්න පුළුවන්, තඹ තහඩුවක් භාවිතා කරන්න පුළුවන්. නමුත් තඹ තහඩුවක් අපිට හොයාගන්න ටිකක් අමාරුයි. මේ වැඩේට ගැළපෙන ඝනකමකින් යුත් තඹ තහඩුවක් හොයාගන්න අමාරුයි. එහෙම හොයාගත්තත් සාමාන්‍යයෙන් මිලෙන් අධිකයි තඹ ලෝහය. ඒ නිසා ඔයාලට පුළුවන් නම් තඹ භාවිතා කරන්න පුළුවන්. තඹ නැති වුණා කියලා ඇලුමිනියම් වලින් කළා කියලා ඔයාලට මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලගේ මේ ඇන්ටනා එක හදාගන්න. ඒ වගේම අපිට මෙතනදී ත්‍රෙඩ් බාර් එකක්, ත්‍රෙඩඩ් රොඩ් එකක් අවශ්‍ය වෙනවා. ඔයාලට ඒකේ මධ්‍යම ප්‍රමාණයේ සයිස් එකකින් සාමාන්‍යයෙන් අඩි 1.5ක විතර කෑල්ලක් හાર્ඩ්වෙයාර් එකකින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දේවල් මිලදී ගනිද්දිම ඔයාලට තව ගන්න තියෙන දේවල් ටිකක් තමයි දැන් මේ ඇන්ටනා එකට අපි ඩිස් 7ක් සවි කරගන්න තමයි හදන්නේ. මේ ඩිස් 7 සවි කරගන්න අපිට අවශ්‍ය වෙනවා මේ අපි ගත්ත ත්‍රෙඩ් බාර් එකේ සයිස් එකට ගැලපෙන නට් 14ක්. ඒ වගේම වොෂර් වලින් ගත්තොත් වොෂර් 14ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ටිකත් ඔයාලා මිලදී ගන්න ඕනේ. මේ ටික අරන් ගිහිල්ලා අපි ඇන්ටනා එක විතරක් හදාගත්තට වැඩක් නැහැ නේ. ඇන්ටනා එක අපේ රවුටර් එකට සම්බන්ධ කරගන්න අපි කොඇක්සියල් කේබල් එකක් අපිට අවශ්‍ය දිග ප්‍රමාණයකින් මිලදී ගන්න ඕනේ. කොඇක්සියල් කේබල් එක ඔයාලා දන්නවා අපිට තේරෙන විදිහට කිව්වොත් ඇන්ටනා වයර් එකක් එහෙම නැත්නම් ඩයලොග් ටීවී එකට අපි සම්බන්ධ කරන අන්‍ය ජාතිය වයර් එකක් තමයි ඔයාලට මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඔයාලට අවශ්‍ය දිග ප්‍රමාණයකින්. මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ඇන්ටනා එක හදලා අපේ මේ ඇන්ටනා එක රවුටර් එකට සම්බන්ධ කරගන්න SMA මේල් කනෙක්ටර් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා. ඔයාලට මේක ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හොයාගන්න බැරි වුණොත් ඩරාස් එකෙන් වගේ ඔයාලට ඕඩර් කරලා ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපිට මේ ඇන්ටනා එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට මේ ඇන්ටනා එක සකසා ගන්න මිලිමීටර් ගාන නිවැරදිව මැනගන්න වර්නියර් කැලිපර් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ගෙදර තියෙන අඬුව, කතුර, සිලිකන් ගම් එකක් පුළුවන් නම් ගෙනත් තියාගන්න. ඔන්න ඔය කියන බඩු ටිකත් ළඟින්ම තියාගන්න මේක කරන්න පටන් ගන්න කලින්. දැන් අපි කතා කරා මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවාද, මේක හදාගන්න අවශ්‍ය වෙන අනිකුත් උපකරණ මොනවාද කියන එක අපි කතා කරලා තියෙන්නේ. මෙතන ඉඳන් අපි බලමු කොහොමද මේ ඇන්ටනා එක අපි හදාගන්නේ කියලා. හරි, පළවෙනි පියවර විදියට අපි අරන් ආපු ඇලුමිනියම් තහඩුව හෝ එමන් නැත්නම් තඹ තහඩුවෙන් අපි ඩිස් 7ක් කපා ගන්න ඕනේ. මේ ඩිස් 7 කපා ගන්න ඕනේ අපිට වර්නියර් කැලිපර් එක භාවිතා කරන්න පුළුවන්. මෙතනදී අපිට කරන්න තියෙන්නේ මිලිමීටර් 100, ඒ වගේම මිලිමීටර් 76, 62, 52, 50, 48, 48, 48න් දෙකක්. මෙන්න මේ ඩිස් 7 අපි නිවැරදිම මිනුම් වලින් කපා ගන්න ඕනේ. ඔයාලට මම පෙන්නුම් කරලා තියෙනවා මේක හරියටම කපා ගන්නේ කොහොමද කියන එක. මට ඔයාලට මුලින් කියන්න අමතක වුණා. මේ ඩිස් 7 කපා ගන්න ඔයාලට පහසුයි. කව කට්ටක් හෝ බෙදුම් කට්ටක් භාවිතා කරනවා නම් ඒකෙන් හරියටම මිලිමීටර් ගාන අරගෙන ඔයාලට පුළුවන් ඩිස් එක නිවැරදිව ඇඳගෙන ඒක හරහා මේක කපා ගන්න. හරි, ඒ විදිහට ඩිස් 7 කපාගෙන ඊළඟට අපිට කරගන්න තියෙන්නේ මේ ඩිස් 7 මධ්‍ය ලක්ෂයෙන් හැම ඩිස් එකකම මධ්‍ය ලක්ෂයෙන් නිවැරදිව එන විදිහට ඔයාලට පුළුවන් ඒකෙදි සිදුරක් විද ගන්න. ඒ විදිහට හැම ඩිස් එකකම සිදුරු ටික විදගෙන ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වයර් එක සෙට් කරගන්න අවශ්‍ය වෙන ඩිස් දෙක. ඒ කියන්නේ මිලිමීටර් 100 ඩිස් එක සහ 76 ඩිස් එකේදී අපිට සිදුරු දෙකක් කුඩාවට විද ගන්න තියෙනවා. ඒ සිදුර අපිට විද ගන්න තියෙන්නේ ඔයාලට සරලවම කිව්වොත් අපි ඩිස් දෙක ගත්තාම ඩිස් දෙකේ අයිනේ ඉඳන් බලනකොට සෙන්ටිමීටර් 1ක් පමණ වෙන විට, ඒ කියන්නේ මැද්දට එනකොට සෙන්ටිමීටර් 1ක් පමණ දුරකින් ඔයාලට පුළුවන් මේ සිදුර විද ගන්න. මම ඔයාලට පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම දැන් තඹ තහඩුවක නම් අපිට මේක කම්බිය පාස් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සිදුර පොඩියට තිබුණාට කමක් නැහැ. නමුත් මේ ඇලුමිනියම් වලදී අපිට පාස් ගන්න හැකියාවක් නැති නිසා ඇණයකින් තමයි සෙට් කරගන්න තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් 76 මිලිමීටර් ඩිෂ් එකේ සිදුර ටිකක් ලොකුවට විද ගන්න ඔයා ගෙනහල්ලා තියෙන ඒ පොඩි ඇණේ සයිස් එකට ගැලපෙන විදියට. අන්න ඒ විදියටත් ඔයාලා සිදුරු දෙකක්
විද ගන්න ඕනේ. මේ විදිහට නිවැරදිව මේ සිදුරු ටික විදගත්තාට පස්සේ අපිට පුළුවන් දැන් ඇන්ටනාව සෙට් කරන්න පටන් ගන්න. හරි ඇන්ටනාව සෙට් කරන්න පටන් ගන්නකොට මෙතෙන්දී ඔයාලා මේක සෙට් කරද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඩිෂ් අතර පරතරය නිවැරදිවම නිවැරදි මිනුම් වලට තබා ගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් පළවෙනි එක දැන් පෙන්වුම් කරලා දෙන විදිහට ඔයාලගේ threaded rod එකට නට්ටයක් දාලා නට් දෙකක් දාලා ඔෂර් දාලා සෙට් කරගන්න පුළුවන්. ඒක සෙට් කරගෙන ඊළඟට දෙවනි ඩිෂ් එක, ඒ කියන්නේ 76 mm ඩිෂ් එක සෙට් වෙන්න ඕනේ 42 mm පරතරයකින් තමයි ඒක සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති අපේ ග්‍රවුන්ඩ් ඩිෂ් එක, ඒ කියන්නේ 100 mm ඩිෂ් එක සහ ඊට ඉදිරියෙන් අපේ වයර් එකේ තඹ කම්බිය සෙට් වෙන ඩිෂ් එක තමයි 76 mm ඩිෂ් එක. ඔන්න ඔය ඩිෂ් දෙක අතර පරතරය තමයි 42 mm කියලා කිව්වේ. පළවෙනි සහ දෙවෙනි ඩිෂ් දෙක හරියට සෙට් කරගෙන නිවැරදි පරතරයෙන් සෙට් කරගෙන ඊළඟට ඔයාලට පුළුවන් ඉදිරියට තියෙන අනිකුත් ඩිෂ් පහ. දැන් පහක්නේ තියෙන අපි හතක්නේ මුළුමනින්ම සෙට් කරන්නේ. එතකොට ඒ පහ සෙට් වෙන්න ඕනේ දෙකේ ඉඳන් තුන්වෙනි එකට 52 mm. ඒ විදියට ඉදිරියට තියෙන ඩිෂ් ඔක්කොම 52 mm විදියට පරතරයකින් ඔයාලට සෙට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ සංඛ්‍යාත අනුව මේවා පරතරය වෙනස් කරලා බලන්න පුළුවන්. මම ඔයාලට දැන් ඉමේජ් එකක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ විදියට මේ ඇන්ටනා එක ඔයාලට මේ පරතරයන් වෙනස් කරමින් ටියුන් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ ඒරියා එක අනුව සිග්නල් කොහොමද ඒ සංඛ්‍යාත වලට වෙනස් වෙන්නේ කියලා ඔයාලට ටියුන් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ විදියට දැන් ඔයාලට පුළුවන් මේ පෙන්වුම් කරලා තියෙන විදියට නිවැරදි මිලිමීටර් ගානකට සම්මත ගානකට ඔයාලගේ ඩිෂ් ටික නිවැරදිව සෙට් කරගන්න. හරි දැන් මම නිවැරදිව ඩිෂ් ටික සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා මම වයර් එකත් මේ විදියට ඇන්ටනා එකට සම්බන්ධ කරගෙන තියෙනවා. වයර් එක අපිට සම්බන්ධ කරගන්න තියෙන්නේ වයර් එක ඔයාලා කම්බිය පාදා ගත්තට පස්සේ මම සරලවම කිව්වොත් කම්බිය පාදාගෙන කම්බිය සාමාන්‍ය දුරකට අර සුදු කෑල්ල ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. මොකද කම්බිය ග්‍රවුන්ඩ් ඩිෂ් එකේ ගෑවෙන්න හොඳ නැහැ. ඒක ගෑවෙන්න ඕනි වයර් එකේ වටින් එන ඔයාලා දැකලා තියෙනවා පොඩි දැලක් වගේ කොටසක්. අන්න ඒ කොටස තමයි ග්‍රවුන්ඩ් ඩිෂ් එකේ ඔයාලා ගෑවෙන විදියට සකස් කරගන්න ඕනි. මේක අපිට ලේසියෙන්ම සෙට් කරගන්න පුළුවන්. දැන් අපි වයර් එක කට් කරගත්තාට පස්සේ කම්බිය තියෙනවා. ඒ වගේම කම්බියට යටින් කම්බිය කවර් කරලා තියෙන සුදු පාට කොටස තියෙනවා. ඒ වගේම සුදු පාට කොටසට වටේ තියෙනවා අපේ අර කම්බිය කොටස, ඒ කියන්නේ දැල වගේ කොටස තියෙනවා. මෙන්න මේ කොටස ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අඩු ඝනකම්පකින් යුතු තඹ තහඩු තියෙනවා. අන්නේ තහඩුවකින් මේ කොටස සාමාන්‍යයෙන් ඔයාලට පොඩි කප එකක් කරන්න පුළුවන්. එහෙම් පිටින්ම දැල් කොටස වැහෙන්නේ නැති විදිහට. ඒක සෙට් කරගෙන වයර් එකට පොඩි නට්ටයක් දාගන්න තියෙන්නේ. එහෙම දාගෙන ඔයාලට පුළුවන් කම්බිය, ඒ කියන්නේ මැදින් එන තඹ කම්බිය උඩ දෙවෙනි ඩිෂ් එකට සෙට් කරගෙන 76 mm ඩිෂ් එකට සෙට් කරගෙන අර යට කොටස නට් එක දාලා ග්‍රවුන්ඩ් ඩිෂ් එකට ඔයාලට මේ පෙන්නුම් කරලා තියෙන විදියට සෙට් කරගන්න පුළුවන්. ඒ විදියට කළාට පස්සේ අපේ වයර් එක නිවැරදිව ඇන්ටනා එකට සෙට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සිලිකන් ගම් එකක් තියෙනවා නම් දැන් පෙන්නුම් කරලා තියෙන විදියට අර තඹ කම්බිය සහ සුදු පාට කොටස කියන මෙන්න මේ තැනයි තියෙන හිස් තැනට ඔයාලට පුළුවන් වතුර යන එක නවත්තා ගන්න සිලිකන් පොඩ්ඩක් දාලා ඒක කවර් කරගන්න පුළුවන්, සීල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙලෝ ටේප් එකකින් ඒක කවර් කළත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් වයර් එක සෙට් කරගෙන ඇන්ටනාව නිවැරදිව සෙටප් කරගන්න. ඔන්න දැන් මගේ ඇන්ටනා එක නම් නිවැරදිවම සෙටප් කරලා අවසానයි. ඔයාලට පේනවා ෆයිනල් රිසල්ට් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක. පෙනුම නම් හොඳට තියෙනවා. අපි බලමු කොහොමද මේකේ රිසල්ට් එක කියලා. ඇත්තටම සිග්නල් ඉම්ප්‍රූව් වෙනවද කියලා අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලම අපි බලමු. මම ඉතින් ඔයාලට පෙන්වන්න කරන්න බලාපොරොත්තු වෙනවා SLT Mobitel සහ Hutch කියන නෙට්වර්ක් දෙකේදී මම ඉන්න ඒරියා එකට කොහොමද සිග්නල් මේ හරහා ලැබෙනවද, ඉම්ප්‍රූව් වෙනවද නැද්ද කියන එක මම ඔයාලට පෙන්වන්න කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් SLT Mobitel නෙට්වර්ක් එක ගැන කතා කරද්දී මම ඉන්න ඒරියා එකට සාමාන්‍ය මට්ටමකින් සිග්නල් තියෙනවා කියන එක කියන්න පුළුවන්. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන් මට්ටමකින් තියෙනවා. නමුත් අප්ලෝඩ් ස්පීඩ් එක නම් MB 2 3 4 වගේ පොඩි මට්ටමකින් තමයි යන්නේ. නමුත් SLT Mobitel tower එකක් මම ඉන්න ඒරියා එකට ගොඩක් දුරකින් තියෙනවා. මම ඔයාලට ඒක දැන් පෙන්නුම් කරලා තියෙනවා. zoom කරලාම tower එක පෙන්නුම් කරලා තියෙනවා. අපි බලමු ඒ tower එකෙන් broadcast කරන signal කොච්චර දුරකට අපි හදමු මේ DIY ඇන්ටනාවට capture කරගන්න පුළුවන් වේද කියන එක. මගේ signal level එක දැන් තියෙන මට්ටමට වඩා කොච්චර දුරකට වැඩි වෙයිද කියලා අපි speed test එකට ගිහිල්ලාම බලමු. මුලින්ම මම speed test එක කරන්නේ SLT Mobitel වලට. මගේ රවුටර් එකේදී ඇන්ටනා settings වලින් internal විදියට ඇන්ටනා settings හදලා ඒ වගේම ඇන්ටනා එක connect කරන්නේ නැතුව ඔයාලට දැන් පෙන්වන්න කරලා දෙනවා speed test එක කරන්න හදන්නේ. අපි බලමු මෙතෙන්දී speed test 2 ක්ලයකට ගිහිල්ලා කොහොමද රවුටර් එකට ඇන්ටනා එක connect කරන්නේ නැතුව තියෙන normal speed එක. අපි බලමු go button එක click කරලා ඔයාලට පේනවා මෙතෙන්දී මම කිව්වා SLT Mobitel වල සාමාන්‍ය මට්ටමක signal තියෙනවා. නමුත් upload speed අඩුයි කියලා.
දැන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 18ක් වගේ මට්ටමකට යනවා. අපි බලමු මෙතනදී අප්ලෝඩ් ස්පීඩ් එක කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් ස්ටාර්ට් වුණා අප්ලෝඩ් ස්පීඩ් ටෙස්ට් එක SLT මොබිටෙල් වල ඇන්ටනා එක නැතුව. ඔයාලට පේනවා සාමාන්‍යයෙන් MB 2ක් 3ක් අතර තමයි මේක යන්නේ ඇන්ටනා එක නැතුව ඉන්ටර්නල් ඇන්ටනා එකෙන් රවුටර් එකේ තියෙන ඉන්ටර්නල් ඇන්ටනා වලින්. ඉතින් ඔන්න ඔයාලට සමරි එක පේනවා ඇන්ටනා එක නැතුව. දැන් අපි බලමු ඇන්ටනා එක කනෙක්ට් කරලා SLT මොබිටෙල් වල වෙන ඉම්ප්‍රූව්මන්ට් එක කොහොමද කියලා. ඉම්ප්‍රූව් වෙනවද නැත්නම් ඊට වඩා නැති වෙනවද මේ මට්ටමද කියලා අපි දැන් චෙක් කරලා බලමු. හරි ඇන්ටනා එක දැන් මේ විදිහට කනෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම SLT මොබිටෙල් SIM එකක් තමයි රවුටර් එකට දාලා තියෙන්නේ. මම ඔයාලට ඇන්ටනා එකත් ප්ලේස් කරලා තියෙන තැන පෙන්වුම් කරලා තියෙනවා. හරි ඇන්ටනා එක කනෙක්ට් කරගෙන නැවතත් මම යනවා මේ විදිහට ස්පීඩ් ටෙස්ට් එකට. ගියාට පස්සේ අපි go button එක ක්ලික් කරලා බලමු වෙන්නේ මොකද්ද කියන එක. ඔන්න go button එක ක්ලික් කළාට පස්සේ ආරම්භ වෙනවා ටෙස්ට් එක. මෙතනදී දැන් ඔයාලට පේනවා කොච්චර වර්ධනයක් තියෙනවද කියන එක. මෙතනදී MB 80 දක්වාම මේක ස්පීඩ් එක ගිහිලා තියෙනවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම්. ඊළඟට බලමු අප්ලෝඩ් ස්පීඩ් එක කොහොමද වර්ධනය වෙන්නේ කියලා. ඔයාලට මතකයි MB 2ක වගේ මට්ටමක තිබුණේ. මෙතනදී මේක ආරම්භ වුණාට පස්සේ ඔයාලට පේනවා අප්ලෝඩ් ස්පීඩ් එකත් සාමාන්‍යයෙන් 25 30 මට්ටමට දක්වාම ඔයාලට යනවා පෙන්වම් කරලා තියෙනවා. අපි බලමු මේකේ සමරිය කොහොමද කියලා මේ ටෙස්ට් එක ඉවර වුණාම. ඒ කියන්නේ දැන් ඇන්ටනා එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඇන්ටනා එක කනෙක්ට් කළාට පස්සේ ආපු රිසල්ට් එක තමයි දැන් මේ පෙන්වම් කරන ඔයාලට පේන සමරි එකකින් පෙන්වම් කරලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් 88යි ඒ වගේම අප්ලෝඩ් 27ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හරි ඊළඟට අපිට බලන්න තියෙන්නේ Hutch network එකේදී කොහොමද මේක ඉම්ප්‍රූව් වෙනවද නැද්ද නැත්නම් සාමාන්‍ය මට්ටමද කියන එක තමයි බලන්න තියෙන්නේ. මුලින්ම අපි කලින් වගේම චෙක් කරමු ඇන්ටනා එක කනෙක්ට් කරන්නේ නැතුව ඇන්ටනා සෙටින්ග්ස් ඉන්ටර්නල් විදියට දාලා ස්පීඩ් ටෙස්ට් එක කරලා බලමු Hutch වලදී. ඔයාලට පේනවා Hutch වලදී මට දැනට තියෙන සිග්නල් ලෙවල් එක අනුව ඇන්ටනා එක නැතුව ඩවුන්ලෝඩ් MB 10 මට්ටමට වගේ යනවා. ඒ වගේම අප්ලෝඩ් එක ඔයාලට පේනවා MB 2 3 මට්ටමේ වගේ තමයි යන්නේ අප්ලෝඩ් ස්පීඩ් එක Hutch network එකේදී. ඔන්න දැන් බැලුවේ ඇන්ටනා එක නැතුව දැනට මගේ ඒරියා එකට තියෙන normal signal level එක. හරි ඊළඟට අපිට බලන්න තියෙන්නේ ඇන්ටනා එක කනෙක්ට් කරලා Hutch වලදී වෙන ඉම්ප්‍රූව් එක හෝ නැත්නම් සාමාන්‍ය මට්ටමද කියන ඒ කාරණාව. ඔන්න නැවතත් මම ඇන්ටනා එක කනෙක්ට් කරලා තියෙන්නේ රවුටර් එකට. ඒ වගේම ඇන්ටනා සෙටින්ග්ස් එක්ස්ටර්නල් විදියට හදලා තියෙන්නේ. අපි බලමු දැන් ස්පීඩ් ටෙස්ට් එකට ගිහිල්ලා Hutch වලදී මේ ඇන්ටනා එකෙන් මොකද්ද වෙන සිදුවීම කියලා මොකද්ද වෙන වෙනස කියලා අපි බලමු. මේ විදිහට අපි ස්පීඩ් ටෙස්ට් එක ආරම්භ කළාම ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 12 වගේ මට්ටමකට ගිහිලා තියෙනවා පොඩි වර්ධනයක් තියෙනවා. ඒ වගේම අපි අප්ලෝඩ් ස්පීඩ් එක ගැන බැලුවොත් එතනදී නම් සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි මධ්‍යම මට්ටමකට වර්ධනයක් වෙලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒක 12ට ගිහිල්ලා තියෙනවා. කලින් තිබුණේ MB 2 3 වගේ මට්ටමක. මම ඔයාලට කිව්වා මේ ඒරියා එකට Hutch වල නම් ගොඩක් සිග්නල් අඩුයි කියන කාරණාව ඒක සාමාන්‍ය මට්ටමකින් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා කියලා දැන් ඔයාලට පැහැදිලි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ ඇන්ටනා එකෙන් මගේ සිග්නල් ගැටලුව මට විසඳා ගන්න පුළුවන් උනේ. SLT මොබිටෙල් වලදී අර වගේ ස්පීඩ් එකක් තියෙනවා කියන්නේ අනික් නෙට්වර්ක් ගැන මට ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඒක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා දැන් ප්‍රශ්නයක් නැතුව. ඔයාටත් පුළුවන් මේ ඇන්ටනා එක හදලා බලන්න. ඔයත් මේ වෙනකොට සිග්නල් ප්‍රශ්නය නිසා ලොකුවට වියදම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොහොම හරි මේක විසඳ ගන්න ඕනේ කියලා හිතාගෙන ඇන්ටනාවක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ තීරණයට යන්න කලින් මේ වගේ දෙයක් හදලා බලන්න. ඔයා මේ ප්‍රශ්නේ විසඳගත්තොත් ඔයාටත් ඒක සතුටක් වෙන හින්දා. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් කාට හරි දැනගන්න මේ වීඩියෝ එක share කරන්න ඔයාගේ community එක. ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.